ආයුබෝවන් යාළුවනේ. දෙකර හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයාගේ ආදරණීය විවාහ මංගල සිහිනය වෙනුවෙන් නිරන්තරයෙන් අපි ඔයාට හොඳම විවාහ යෝජනා අවස්ථා අරගෙන එනවා. ලංකාව පුරාම තියෙන හොඳම විවාහ යෝජනා අවස්ථා, විදේශගත විවාහ යෝජනා අවස්ථා. ඔයාගේ කොළඹ විවාහ සිහිනය වෙනුවෙන් සහකරු සහකාරිය හොයන ඔයාට ඒ විතරක් නෙමෙයි, එක්වතාවක් තමන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වුණ ආයමත් ජීවිතේ ලස්සනට පටන් ගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න ඔයාට. ඉතින් මේ විදිහේ හැම විවාහ යෝජනා අවස්ථාවක්ම ඔයාට අරගෙන එන නිසා දැන් ඔයාට හරියන හිතේ ඉන්න කෙනාව හොයාගන්න හරිම ලේසි. ඉතින් අද දවසේත් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට හොඳම විවාහ යෝජනා අවස්ථාවක් අරගෙනයි අපි ආවේ. දැන් ඉතින් අපි යන්න හදන්නේ මේ විවාහ යෝජනා අවස්ථාව මොකක්ද කියලා බලන්න. අද මේ විවාහ යෝජනාව බලන්න අපි යන්නේ ඌව පළාතට. ඌව පළාතේ බිබිල නගරයෙන් තමයි මේ විවාහ යෝජනා අවස්ථාව ඔයාලට අරගෙන එන්නේ. වයස අවුරුදු 47ක බොහොම ගුණයහපත් රූමත් මනාල මහත්මියකගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අපේ මනාල මහත්වරුන්ට අද දවසේ අපි අරගෙන එන්නේ. අපේ මනාල මහත්මිය අඩි 5 අඟල් 2ක් උසයි. ඉතින් රූමත් කියලා මම කිව්වා. ඒ වගේම තමයි උගත් තරුණියක්, වැදගත් පවුලක කාන්තාවක්, බොහොම ගුණගරුක විදිහට වැදගත් විදිහට සමාජයේ ජීවත් වෙන හොඳ කාන්තාවකගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අපේ මනාල මහත්වරුන්ට අද දවසේ අපි අරගෙන ආවේ. ඉතින් අපේ මනාල මහත්මිය ගැන වැඩි විස්තර කතා කළොත් ඇයට පෙර විවාහයකට යොමු වෙලා තියෙනවා. පොලිස් සේවයේ නිරත වෙලා හිටපු පොලිස් නිලධාරියෙක් සමග අපේ මනාල මහත්මිය ඊට පෙර විවාහ වෙලා ඉඳලා තියෙනවා. ඉතින් තමන්ගේ පෙර විවාහයේ සැමියා මිය ගොස් බොහොම කෙටි කාලයකින් දරුවන් නැහැ ඒ විවාහයේ. ඉතින් කාලයකට පස්සේ ජීවිතේ රිදුන තැන් වේදනාවන් දුක් මුසු මතක ජීවිතෙන් ටිකක් අයින් කරලා ආයිමත් ආදරණීය සහකරුවෙක් එක්ක ජීවිතය ලස්සනට පටන් ගන්න ආදරෙන් ආරම්භ කරන්න තමයි ඉතින් අපේ මනාල මහත්මිය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ආදරණීය විවාහ මංගල යෝජනාව අපි වාට අරගෙන එන්නේ. ඉතින් ඒ වගේම අපේ මනාල මහත්මිය ගැන තව කතා කරොත් ඇයට අංග සම්පූර්ණ නිවස තියෙනවා. හොඳට වැවපු ඉඩ කඩන් තියෙනවා. ඒ වගේම ඇයට මාසික ආදායමක් ලැබෙනවා. ඉතින් ඔන්න ඒ නිසා ආර්ථික පැත්තෙන් උනත් ඉන්න හිටින්න ගේදොර තියෙන ඉන්න හිටින්න අංග සම්පූර්ණ වටිනා කියන ඉඩ කඩම් පවා තියෙන විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. ඉතින් අපේ මනාල මහත්මිය ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා බොහොම හොඳ ගතිගුණ තියෙන වැදගත් විදියට සමාජයේ ජීවත් වෙන කරුණාවන්ත මනාල මහත්මියක් වෙන එක. විශේෂයෙන් ඔයා රාජ්‍යාංශීය රැකියාවක් කරන, එහෙමත් නැත්නම් විදේශගත වෙලා රැකියාවක නිරත වෙලා ඉන්න, එහෙමත් නැත්නම් විදායක ශ්‍රේණියේ හොඳ රැකියාවක නිරත වෙලා ඉන්න වැදගත් විදියට සමාජයේ ජීවත් වෙන ගුණගරුක මනාල මහත්මියකට තමයි මේ ආදරණීය විවාහ යෝජනාව අද දවසේ අපි අරගෙන එන්නේ. ඒ වගේම ඔයාට කියන්න ඕනේ ඔයාට පෙර විවාහයෙන් දරුවෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. අපේ මනාල මහත්වරුන්ට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. වයස අවුරුදු 47ත් 54ත් අතර අපේ මනාල මහත්වරුන්ට තමයි අද මේ විවාහ යෝජනා අවස්ථාවෙන් ඉඩ කඩ හම්බෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕන විවාහයෙන් පස්සේ අපේ මනාල මහත්මියගේ නිවසේ පදිංචි වෙන්න කැමති මනාල මහත්මියකට තමයි ඔන්න මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසේ අපි හොඳම විවාහ යෝජනා අවස්ථාවක් කරන්න වෙලා තියෙනවා. ඔයා පෙර විවාහයෙන් අසාර්ථක වුණු මනාල මහත්මියක් වෙන්න පුළුවන්. දරුවෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න තමන්ගේ දරුවට ආදරණීය මවක් වෙන්න පුළුවන්. හොඳ කාන්තාවකගේ හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. දෙපාරක් හිතන්න එපා, උත්සාහ කරන්න. බොහොම රූමත් ගුණයහපත් තමන්ට කියලා ආදායම් මාර්ග තියෙන, ඉන්න හිටින්න ගේ දොර තියෙන වැදගත් පවුලක වැදගත් විදියට ජීවත් වෙන බොහොම ගුණයහපත් කාන්තාවකගේ විවාහ යෝජනා අවස්ථාවක් මේක. ඇය බොහොම කාරුණික කාන්තාවක්. ඉතින් ඒකයි අපි ඔයාට කියන්නේ ඔයාට ජීවිතේ ලස්සනට ආදරෙන් පටන් ගන්න පුළුවන්. ඔයාගේ දරුවෙක් ඉන්නවා නම් ආදරණීය මවක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔයාට ජීවිතේ ලැබෙන හොඳම අවස්ථාව මිස් කරන්න එපා. try කරන්න. අපි තිරේ දාලා තිනවා අපේ මනාල මහත්මියගේ දුරකථන අංකය. කතා කරන්න. ඔයාලට තව කතා කරන්න දේවල් ගොඩක් ඇති. දැන හඳුන ගන්න. විවාහය දක්වාම මේ කටයුතු කරගෙන යන්න ඕන. ඉතින් ඔයාට අවස්ථාව තියෙනවා. අපේ මනාල මහත්වරුන්ගේ අම්මලාටත් පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. ඕන හොඳ දියණියකගේ හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. කතා කරන්න, පවුලේ අයත් එක්ක කතා කරන්න. මේ හොඳම විවාහ යෝජනා අවස්ථාව මඟ අරින්න එපා කියලා ඉතින් ඔයාට ආදරෙන් ආයෙත් මතක් කරනවා.
ඉතින් තාමත් සිකුරු හතේ YouTube channel එකේ විවාහ දැන්වීම පළ කරේ නැති ඔයාට තමයි මේ විස්තරය. ඔයාට පුළුවන් තිරේ තියෙන WhatsApp අංකයෙන් අපිත් එක්ක එකතු වෙන්න. අපිට message එකක් දාන්න, call එකක් දාන්න. ඔයාගේ ad එක අපිට පුළුවන් මේ විදිහට අපේ channel එකේ පළ කරවලා හිතේ ඉන්නයව ඉක්මනට ඔයාට හොයලා දෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි ad එකක් දාපු ගමන් ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔන්න අදට ඔයාගෙන් සමුගන්නයි හදන්නේ තවත් හොඳම විවාහ යෝජනා අවස්ථාවකින් ඉක්මනට මුණ ගැහෙමු. ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම.